සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ලේසියෙන් නිර්මාණය කරගන්න පුළුවන් පෙන්සිල් පර්ස් එකක්. ඉතින් මෙන්න මේ වගේ හැඩයක් මුලින්ම ඔයාලා ඇඳගන්න. මේ විදියට මේන් කොටස් මේ පිටුපස කොටස මේන් කොටස් එකයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ පිටුපස කොටසින්ම තමයි අපි ඉදිරිපස ඉස්සරහ කොටස නිර්මාණය කරගන්නේ. ඒ නිසා අපි මේකේ ඔයාලට ඔළුව හිස කොටසට හොඳයි කියලා හිතෙන ප්‍රමාණයක් මේ විදියට නවා ගන්න. ඒ නවාගත්තු කොටස වෙනම කොලයක මේ විදියට ඇඳ ගන්න. මේ විදියට මේ ඒ ප්‍රමාණෙමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ මේන් කොටස් දෙකක්. මෙතනින් අපි ෂිපර් එකක් දාන නිසා එතනින් මැදින් මේ කට් කරනවා. ඒ නිසා අපි ඒක දෙකට කොටස් දෙකකට ගන්නෙ. මේ කොටස් දෙකක් අපිට අවශ්‍යයි. ඒ නිසා මේන් කොටස් දෙකක් අවශ්‍ය නිසා මේන් කොටස් දෙකක් කපා ගන්න. මේ පැත්තට සහ මේ පැත්තට. ඉතින් අපි කපන විටදී මෙතනින් මේ මැහුම් වාසි තියාගන්න ඕන මේ මෙතනට. ඒ නිසා මෙතනින් පොඩි මැහුම් වාසි අඟල් කාලා තියලා තමයි ඔයාලා කපා ගන්න ඕනේ. මෙතනින් අපි එයාගේ කන් දෙක තමයි කනට මේ වගේ හැඩයක් කපා ගන්න. මෙතනින් කන් දෙක කාලා නිසා තමයි එතනට මැහුම් වාසි තියලා තියෙන්නේ. මේන් කන් කොටස් 4ක් ඕනේ. මේන් කොටස් 2ක් ඉදිරිපස. හිස කොටස් 1ක්. මේන් කොටස් 1ක්. දැන් අපි බලමු මේක මුලින්ම අපි රෙදි කොටස් වල කපා ගමු. මේ කපාගත්තු කොටස් සියල්ල මෙයාගේ මූණ මං හැඩ කරගත්ත S2ක් තියලා කට මහගෙන මේ විදියට. ඔයාලත් මේ විදියට ඕන විදියක ඩිසයින් එකක් කරගන්න. කන් දෙක මේ විදියට තියාගත්තා. අපි මේ වටේ මහන්න ඕන නිසා රෙදි කොටසක තියලා තමයි මේ තියෙන්නේ. අපි මේ විදියට මේ කොටස් ටිකම ලයිනින් එක සඳහාත් මේ වගේ කපා ගත්තා. දැන් අපි මේක මහගමු. මුලින්ම කන් කොටස් දෙක අපි මේ විදියට මේ දෙපස මසා ගන්නවා දෙකේම. හරිද? මහගත්තු කන මේ විදියට කපා ගන්න. හොඳ පැත්ත හරව ගන්න. කන් කොටස මේ වගේ නමාගෙන මේ විදියට මහ ගන්න. දැන් අපි ඇඟ ඉදිරිපස කොටසට මේ ෂිපර් එක අල්ල ගන්න ඕනේ. මේ විදියට ෂිපර් එක මේ විදියට තියාගන්න. අපි ලයිනින් එක තියෙන නිසා මේක යටට තියාගන්න ලයිනින් එක. කොටස් දෙපැත්තේ කොටස් දෙකම මේ විදියට මසා ගන්න.
අවශ්‍ය කොටස්. හරි මේ කොටස් දෙකම දැන් මහගත්තා. මේ විදියට තමයි එන්නේ. මේ විදියට. දැන් අපි කන මෙතනින් තියාගන්න ඕන කන් දෙක. මේ ප්‍රමාණයට කන් දෙක තියලා මේක ඉස්සෙල්ලා අපි ටැග් කරගමු. කන් දෙක අල්ලගත්තා මේ විදියට. ඊට පස්සේ අපි හිස කොටස මෙතෙන්ට අල්ලමු. මේ විදියට තියන්න. ලයිනින් එක මේ අටින් මේ විදියට තියාගන්න. දැන් ඉදිරිපස්ස කොටස මසාගත්තා. දැන් අපි මේ දෙක මේ විදියට තියලා වටේම මසාගමු. හරවගමු. දැන් මෙයාගේ වලිගේ හදන්න මම රවුම් විදියට බූල් කොටසක් කපාගෙන ඒ වටේ නූල් දුවලා තියෙන්නේ. මේ විදියට රවුමට නූල දුව ගන්න. ඒක ඇතුළට අපි පැඩින් පුරව ගමු. පැඩින් පුරවලා මෙහෙම බෝලයක් වගේ හදා ගන්න. මෙතනින් මහගම් දැන් පෙන්සිල් පර්ස් එක මේ බනී පර්ස් එක මහල් ඉවරයි. දැන් මේක ඔයාලට බිස්නස් එකක් විදියට උනත් කරන්න පුළුවන්. පොඩි බබෙක්ට ප්‍රසන්ට් එකක් දෙන්න, තමාගේ
දරුවට ඉස්කෝලේ යනකොට පැන්සල් දාගෙන යන්න ගොඩක් වටිනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. Thank you.